අපි පසුගිය වීඩියෝ මගින් සාකච්ඡා කරා මේ අනිවාර්ය පාසල් අධ්‍යාපනය කියන එක ලෝකේ කොහෙද ඇති වුණේ? ඒක කුමක් සඳහාද ඇති වුණේ? එහි ප්‍රතිඵලයේ ඇතිවෙච්ච රාජ්‍යයන් තුල කුමක්ද කියන එක අපි සාකච්ඡාවට ලක් කළා. එතකොට මේක මේ කාලේම ඒ කියන්නේ මේ 18 වන සතවර්ෂයේත් 19 වන සතවර්ෂයේත් විශාල වශයෙන් ලෝකයේ අනිත් රටවල් වලට විකාශනය වෙලා මේක පැතිරලා යනවා. එතකොට ලංකාවටත් ආසියාවටත් මේ අධ්‍යාපන ක්‍රමවේදය එනවා බ්‍රිතාන්‍යයන් හරහා අපි දන්නවා. එතකොට ලංකාව, ඉන්දියාව, චීනය, ජපානය, පාකිස්තානය වගේ රටවල් වලට, බංග්ලාදේශ වගේ රටවල් වලට මේ අධ්‍යාපන ක්‍රමවේදය එනවා. එතකොට මේක ඉතාමත්ම ධනාත්මක ප්‍රතිඵල ගෙන දීපු අධ්‍යාපන ක්‍රමයක්. එතකොට අපි දන්නවා මේ ප්‍රූෂියාවේ මේක කොච්චර ධනාත්මක ලෙස ක්‍රියාත්මක වුණාද කියන එක. එතකොට මේ වගේ ක්‍රියාවලියක් තුළ ධනාත්මක ක්‍රියාවලියක් තුළ සමහර ලාවට කුඩා ඍණාත්මක ප්‍රතිඵලක් තියෙන්න පුළුවන්. එතකොට අපි මේ ක්‍රියාවලිය තුළ මේ ඍණාත්මක ප්‍රතිඵල ළඟින් නිරීක්ෂණය කරලා ඒවා නියාමනය කරලා ඒවා පාලනය නොකළොත් එහෙම එයින් සමහර ලාවට ඉතාමත් අයහපත් ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන්. ඒතර ඒ වගේ දෙයක් තමයි මේ ප්‍රූෂියාව තුළ උනේ. අපි දන්නවා ඒ කාලේ හැටියට සමහර ලාට මේ ජනගහනය වැඩිවීම ඒගොල්ලන්ගේ අධ්‍යාපන ක්‍රම අධ්‍යාපනය ඇති කරපු අභිප්‍රාය සඳහා ධනාත්මක ප්‍රතිඵලයක් විදිහට ඒගොල්ලෝ දකින්න පුළුවන්. මොකද ඒ කාලේ තිබිච්ච යුද තාක්ෂණය අනුව එක මිනිස්සෙක් යුද්ධ කරන තත්ත්වයක් තමයි තිබුණේ. මොකද යුද තාක්ෂණය අද වගේ වෙනත්ම තලයකට දියුණු වෙලා තිබිච්ච නැති හින්දා. එතකොට මේ අධ්‍යාපන ක්‍රමය පැමිණෙනවාම මේ අනිකුත් රටවල් වල එහෙම නැත්නම් ලෝකයේ වෙච්ච සමාජීය සංස්කෘතික වගේම ආර්ථික වෙනස්කම් මොනවද කියන එක අපි හොයලා බැලුවොත් අපිට පේනවා අපේ රටවල් වලත් විශාල ධනාත්මක ප්‍රතිඵල වගේම ඍණාත්මක ප්‍රතිඵලයකුත් මේ තුලින් ඇති වෙලා තියෙනවා කියන එක. ඒතර මේ අධ්‍යාපනයත් නීතියත් අතර තියෙන වෙනස අපි තරමක් තේරුම් ගත්තොත් අපිට මේක තවත් විශ්ලේෂණය කරලා බලන්න පුළුවන් මේ අධ්‍යාපනය කියන එක කොයිතරම් වැදගත්ද කියලා. ඇත්තටම නීතියක් කියන්නේ වර්තමානයේ පවතින తত্ত্বය පාලනය කරගෙන නියාමනය කරගෙන හැම කෙනෙකුටම කරදරයක් නැතුව කෙනෙක් තව කෙනෙකුට කරදරයක් වෙන්නේ නැතුව ජීවත් වීම සඳහා අපි භාවිතා කරන ක්‍රමවේදයක්. නමුත් අධ්‍යාපනය කියන්නේ ඇත්තටම අපේ තියෙන සමාජීය ප්‍රශ්න වලට අපි දීර්ඝකාලීන විසඳුම් හොයන ක්‍රමවේදය කියලා කිව්වොත් මම හිතන්නේ ඉතාමත් කෙටියෙන් කිව්වොත් මම හිතන්නේ ඒකේ විවාදයක් නැහැ අපිට. මොකද හේතුව අපි අධ්‍යාපනය නිරන්තරයෙන්ම අපි යාවත්කාලීන කරගෙන ඉදිරියට යා යුතුයි කියලා අපි කියන්නේ ඒකයි. සමාජීය තියෙන ප්‍රශ්න අපි සාකච්ඡා කරලා ඒක අධ්‍යාපනය තුලින් විසඳන්නේ කොහොමද කියන එක අපි ක්‍රමවේදයක් අපි නිර්මාණය කළොත් ඒ ප්‍රශ්න අපිට දීර්ඝකාලීනව විසඳෙනවා. එතකොට මේ ප්‍රූෂියාවෙන් පැමිණ මේ නිදහස් අධ්‍යාපනය නැත්නම් මේ රාජ්‍ය අධ්‍යාපනය එවැනි යාවත්කාලීන තීරණාත්මක යාවත්කාලීන කිරීම වලට ලක් නොකර දීර්ඝ කාලයක් තිස්සේ ඉදිරියට ගලාගෙන යාම නිසා අද අපිට තේරෙන්න පටන් ගන්න තියෙනවා අපිට දැනෙන්න පටන් අරන් තියෙනවා මේ අපේ අධ්‍යාපන ක්‍රමවේදයත් සමාජීය අවශ්‍යතාවයත් අතර යම්කිසි පරතරයක් තියෙනවා කියලා. ඒකින් තමයි අපි මේ අද විශේෂයෙන්ම මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරන්නේ. එතකොට මේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ කියන එකත් අපිට එක රැයකින් කරලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක බොහොම සංකීර්ණ කාරණාවක්. එතකොට අපි මේ සමාජයේ තියෙන ප්‍රශ්න විශාල සාකච්ඡාවකට භාජනය කිරීම තුලින් අපි ලබා ගන්නා දැනුම සහ ඒ දත්තයන් ඇත්තරම අපේ අධ්‍යාපන ක්‍රමවේදය බවට අපි පරිවර්තනය කළ යුතුයි. ඒක අපිට කරන්න බෑ. ඒක කරන්න ඕන අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂඥයන්. ඒතකොට අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය ගැන අපි කතා කරොත් අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයත් අර ආචාර්ය CW කන්නංගර මැතිතුමාගේ මැදිහත් වීමෙන් මේ රටේ සියලුම දරුවන්ට ලබා දෙන්න අවශ්‍යයි කියන තීරණය 1945 වර්ෂයේ ගත්තට පස්සේ ස්ථාපනය වෙච්ච රාජ්‍ය ආයතන අධ්‍යාපන දෙපාර්තමේන්තුව විභාග දෙපාර්තමේන්තුව උසස් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වගේ ආයතනවල සේවය කරපු නිලධාරීන්ගේ විශාල කැපකිරීමක් පරිත්‍යාගයනුත් වලට පින් සිද්ධ වෙන්න ඒ වගේම ලංකාවේ ඉන්න අති විශිෂ්ට ගුරු ප්‍රජාවකගේ කැපකිරීම වලට පින් සිද්ධ වෙන්න අද ලංකාව ඉතාමත් උසස් තලයකට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා අපි දන්නවා මේ අධ්‍යාපනය තුලින් ලැබුවා වරප්‍රසාදයන් මුල් කරගෙන අද ලෝකයේ පුරා විශාල ශ්‍රී ලංකීය ප්‍රජාවක් විසිරලා ඉන්නවා. විවිධ තරාතිරම් වල රැකියාවල් වල නියත වෙමින් ලංකාවේ කීර්තිනාමයෙන් තාමත්ම උසස් තත්ත්වයෙන් පවත්වාගෙන යන මේ ප්‍රජාව ඇත්තටම අද ශ්‍රී ලංකේ සමාජයේ ශ්‍රී ලංකාවට තියෙන විශාලම ශක්තිය බවට පත් වෙලා තියෙනවා. ඔවුන් සමාජීය වශයෙන් ශක්තියක් විතරක් නෙමෙයි ඔවුන් ශ්‍රී ලංකාවට අද විශාල විදේශ විනිමයක් සම්ප්‍රේෂණය කරනවා. ඒ විදේශ විනිමය තුලින් මේ ලංකාවේ ජීවත් වෙන අනිත් මිනිසුන්ගේ අනිත් ජනතාවගේ ජීවන තත්ත්වය
ඉතා හොඳ මට්ටමින් පවත්වාගෙන යන්න ඉතා හොඳ අධ්‍යාපන ක්‍රමයක්, ඉතා හොඳ සෞඛ්‍ය සේවයක් වගේ අනිකුත් පහසුකම් පවත්වාගෙන යන්න මේක අද විශාල රුකුලක් වෙලා තියෙනවා. එතකොට අපි බලමු මේ මොකක්ද මේ ප්‍රුෂියානු අධ්‍යාපන ක්‍රමය තුළ ඇති වුණු ඍණාත්මක ප්‍රතිඵලය කියන එක. මේ ඍණාත්මක ප්‍රතිඵලය ඇත්තටම ඉතාමත්ම තීරණාත්මක තැනකට අද ඇවිල්ලා තියෙනවා. මේක තමයි මේ ලෝකයේ ජනගහනය වේගයෙන් ශීඝ්‍රයෙන් මේ ලෝකෙට දරා ගන්න බැරි ප්‍රමාණයට වර්ධනය වීම. නමුත් අවාසනාවක්ද වගේ අද ලෝක නායකයෝ කිසි කෙනෙක්ගේ අවධානයට මේක යොමු වෙලා නැහැ. කිසිම ලෝක නායකයෙක් මේක විශේෂයෙන් දේශපාලන නායකයෝ මේක ගැන විවෘතව කතා කරන්නේ නැහැ. මොකද හේතුව ඔවුන් ඉතාමත්ම කෙටි කාලීන දේවල් දිහා අවධානය යොමු කිරීම මේක එක කාරණයක් වෙන්න පුළුවන්. ඊට අමතරව මේකට නොයෙකුත් ආගමික සමාජීය සංස්කෘතික බලපෑම් තියෙනවා. ඒකින්ද මේවට බයෙන් මේක ඉතාමත්ම විවෘතව කතා කිරීම නොකිරීම තුලින් අද ලෝකයේ ඉතාමත්ම කනගාටුදායක දිශාවකට යමින් සිටිනවා. අපි උදාහරණයක් විදිහට අපි නිකන් විශ්ලේෂණය කරලා බලමු මේ අපි ඉන්න කලාපයේ තියෙන රටවල් දෙක තුනක ජනගහනයට මොකද වුනේ කියලා. අපි මුලින්ම බලුවොත් ඉන්දියාව දිස. 1900 වර්ෂයේදී ඉන්දියාවේ ජනගහනය මිලියන 240යි. මේක ඊළඟ අවුරුදු 50 ඇතුළත ඒ කියන්නේ 1950 වෙනකොට 360ක් දක්වා වර්ධනය වෙනවා. මේක 150ක වර්ධනය වීමක්. ඊට පස්සේ 2026 වෙනකොට ඒ කියන්නේ ඊළඟ අවුරුදු 76 ඇතුළත මේ ජනගහනය වර්ධනය වෙනවා මිලියන 1400 ඉක්මවන අගයකට. මේක 288ක වර්ධනයක්. එතකොට අපි බලමු චීනය මොකද උනේ කියලා. චීනය ඇත්තටම 1900 වර්ෂයේ ඉන්දියාවට වඩා ඉදිරියෙන් ඉන්නවා. ඒ කියන්නේ මිලියන 400ක ජනගහනයක් තියෙනවා චීනේ. ඒගොල්ලෝ 1950 වෙනකොට මිලියන 552ක් වෙනවා. ඒ කියන්නේ 38ක වර්ධනයකට යනවා. ඒගොල්ලෝ 2026 වෙනකොට ඒගොල්ලෝ මිලියන 1400 සීමාව පහු කරනවා. 153ක වර්ධනයක්. එතකොට බලමු අපි ලෝක ජනගහනයට මොකද උනේ කියලා. ලෝක ජනගහනය 1700 වර්ෂය වෙනකොට ඒ කියන්නේ 18 වෙනි සියවස පටන් ගන්නකොට මිලියන 700ක් පමණ තමයි ලෝක ජනගහනය හිටියේ. එතකොට 1800 වර්ෂය වෙනකොට මේක බිලියනයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මිලියන 1000ක් බවට පත් වෙනවා. මේක 1900 වෙනකොට බිලියන 1.6ක් එහෙම නැත්නම් මිලියන 1600ක් බවට පත් වෙනවා. මේ ජනගහනයම 2026 වෙනකොට ඒ කියන්නේ ඊට අවුරුදු 126කට පස්සේ බිලියන 8.2ක් බවට පත් වෙනවා. අපි ආසන්න වශයෙන් කිව්වොත් මිලියන 8300ක් විතර ප්‍රමාණයකට පත් වෙනවා. මේක ඇවිල්ලා 100ට අපි 1700 ඉඳන් ගණන් බැලුවොත් 100ට 1174ක වැඩිවීමක්. එහෙම නැත්නම් 1900 වර්ෂයේ ඉඳන් බැලුවොත් 518ක වැඩිවීමක්. එතකොට මේ අපි කිසිම කෙනෙක් මේ දේවල් ගැන කතා කරන්නේ නැතුව ගිහිල්ලා ලෝක නායකයෝ මේ අධ්‍යාපන ක්‍රමය තුල මේක කතා කරන්නේ නැතුව ගිහිල්ලා මේ සිද්ධ වෙච්ච මේ ජනගහන වර්ධනය නිසා මොකක්ද වෙලා තියෙන්නේ? අද මේ අපි දන්නවා සාමාන්‍යයෙන් පිරිමි පුද්ගලයෙකුගේ කුට ජීවත් වෙන්න කැලරි 2500ක පමණ ආහාර ප්‍රමාණයක් දවසකට අවශ්‍ය වෙනවා. ඒක ගැහැණු පුද්ගලයෙකුට කැලරි 200ක් විතර. ඒ වගේම පානීය සඳහා ජලය ලීටර් 4ක් 5ක් විතර ප්‍රමාණයක් එක් පුද්ගලයෙකුට දිනකට අවශ්‍ය වෙනවා. ඒකට මේ අනුව බලනකොට මේ ලෝක ජනගහනයට පානය කිරීම සඳහා අවම වශයෙන් බිලියන 45ක පමණ ලීටර් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා දිනකට. අද මේ සම්පත් ප්‍රමාණය තියෙනවද කියන ප්‍රශ්නය අපිට තියෙනවා. හේතුව අපි ජනගහන දත්ත බැලුවොත් අන්තර්ජාලය ලෝකලෝකෙට බලන්න පුළුවන්. මේ බිලියන 8.28ක ජනගහනයෙන් 50%කට කිට්ටු වෙන ප්‍රමාණයකට. ඒ කියන්නේ බිලියන 400කට විතර පිරිසිදු පානීය ජලය නැහැ. ඒ වගේම බිලියන 400කට කිට්ටු වෙන ප්‍රමාණයකට සමබර ආහාර වේලක් ලැබෙන්නේ නැහැ. එතකොට දැන් බලන්න මේ දරුවන් බිහි කරපු මේ බිලියන 4ක පමණ දරුවන් බිහි කරලා තියෙන නැත්නම් පුද්ගලයන් බිහි කරලා තියෙන දෙමව්පියන් වගකීමකින් හැසිරලා තියෙනවද? එහෙම නැත්නම් දැනුවත්භාවයකින් හැසිරලා තියෙනවද කියන ප්‍රශ්නය අපිට එනවා. මොකද හේතුව අපි මේ දේ ගැන නිතර කතා කරමින් අපේ අධ්‍යාපන ක්‍රමයන් තුලින් අපේ ජනතාවගේ දරුවන්ගේ ඔළුවලට මේක කාවද්දමින් අපි ඉදිරියට ආවා නම් මේ தත්ත්වය මීට වඩා බොහෝ වෙනස් වෙන්න තිබුණා. නමුත් ඒක එහෙම වෙලා නැහැ. එතකොට මේක මේ පාලනයකින් තොරව මෙහෙම මේ විදිහට ගියොත් එහෙම මොකක්ද වෙන්නේ කියන එක අපිට මේ ලෝකයේ වෙච්ච සංසිද්ධීන් වලින් විශේෂයෙන් යුද්ධ වලින් අපිට තේරුම් ගන්න පුළුවන්. සෑම කාලයකම මේ ලෝකේ පටන් ගත්ත දවසින් ඉඳන්ම යුද්ධයක් හැමතිස්සෙම ඇති වෙලා තියෙන්නේ. සම්පත් එක් ජන කොට්ටාශයක් සම්පත් සොයාගෙන තවත් ජන කොට්ටාශයක් එහෙම නැත්නම් තවත් රටක් ආක්‍රමණය කිරීමට යෑම හින්දා. ඔයගොල්ලෝ දන්නවා අපේ රටේ ඇති වුණා අභ්‍යන්තර යුද්ධමය තත්ත්වයන් 3ක්. අපි හරියට බැලුවොත් මේවා මේ යුද්ධ කියන එක
එන්න පුළුවන්, ආගම් අතර යුද්ධ විදියට එන්න පුළුවන්, ජාතීන් අතර යුද්ධ විදියට එන්න පුළුවන්, ජනවර්ග අතර යුද්ධ හැටියට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පන්තීන් අතර ඇති නැති පරතර අතර ඇති වෙන යුද්ධ විදියට එන්න පුළුවන්. මොන විදියට මේ යුද්ධයාවත් යුද්ධය කියන එකේ හැමතිස්සෙම පසුබිමේ තියෙන්නේ මේ සම්පත් පිළිබඳ පරතරය. සම්පත් සොයාගෙන ව්‍යායාම පිළිබඳ කතාවක් තමයි මේ යුද්ධය කියලා කියන්නේ. එතකොට බලමු අපි ලෝක ජනගහනය ගැන කතා කරා, ඉන්දියාව චීනය වගේ රටවල් ජනගහනය ගැන කතා කරා. බලමු ලංකාවේ මොකක්ද උනේ කියලා. ලංකාවේ 1900 වර්ෂයේ ඉඳලා තියෙන්නේ මිලියන 3.5යි. ඒ කියන්නේ ලක්ෂ 35ක ජන කොටසක් තමයි ලංකාවේ ඉඳලා තියෙන්නේ. එතකොට මේක 1950 වෙනකොට මිලියන 8ක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඒ වර්ධන වේගය 128ක්. මේක ඇත්තටම ඒ අවුරුදු මුල අවුරුදු 50 දී ඉන්දියාවට චීනයටත් වඩා 3 ගුණයකට වැඩිය වේගයකින් ලංකාවේ ජනගහනය වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ ලංකාව ඉතාමත්ම හොඳ තත්ත්වයක තිබිලා තියෙනවා මේ කාලය ඇතුළත. ඊට පස්සේ 1950 ඉඳන් අපි 2026 වෙනකම් බැලුවොත් ලංකාවේ ජනගහනය වැඩි වෙලා තියෙනවා මිලියන 23.8ක් දක්වා. ඒ කියන්නේ 198කින් වැඩි වෙලා තියෙනවා. මේක ඇත්තටම චීනයටත් වඩා වැඩි වර්ධන වේගයක්, ඉන්දියාවට වඩා අඩුයි. නමුත් විශාල වර්ධන වේගයකින් මේ ජනතාව ලංකාවේ වැඩි වෙලා තියෙනවා. එතකොට මෙන්න දැන් අපිට දැනෙන්න පටන් අරන් තියෙනවා ලොකු ප්‍රශ්නයක් මේ රටේ තියෙනවා කියලා. මොකද මේ රටේ මිනිස්සුන්ටත් දැන් සම්පත්වල විශාල උන්නතාවයක් තියෙනවා. ඒක තමයි අපි මේ හැමතිස්සෙම රජයන්ට බල කරන්නේ මේ තියෙන ප්‍රශ්න විසඳන්න, මේක සංවර්ධිත රටක් බවට පත් කරන්න කියලා. ඒත් මේක සංවර්ධිත රටක් බවට පත් කිරීම මේ විදිහට කරන්න පුළුවන්ද බැරිද කියන එක මම හිතන්නේ අපි හැමෝටම නැවත වාරයක් අපි සිතා බැලිය යුතු කාරණයක්. එතකොට අපි මේක සංවර්ධිත රටක් බවට පත් කරනවා නම් අපි මේ කොතෙන්ද පටන් ගන්න ඕනේ කියන එක නැවත සිතා බැලිය යුතු කාලයක්. එතකොට අපි මෙන්න මේ ප්‍රශ්න වලට විශේෂයෙන් මේ ජනගහනය පිළිබඳ ප්‍රශ්නයට අපිට ඉතාමත්ම ඉක්මනින් විසඳුම අවශ්‍ය වෙන ප්‍රශ්නයක්. මේක ඇත්තටම අපේ රජයේ මේ කාලේ ඉන්න නායකයින් හොඳ අවස්ථාවක්. මේ ප්‍රශ්නේ තවදුරටත් සාකච්ඡා කරලා මේක අරගෙන යන්න ලෝක ප්‍රජාව වෙත. ලෝක නායකයින් රැස් වෙන ස්ථානවලට ගිහිල්ලා මේ ප්‍රශ්නය ගැන ඉතාමත් විවෘතව බය නැතුව කතා කරන්න. මේක සංඛ්‍යා දත්ත ලේඛන අනුව මේ සාකච්ඡාව අපි කළොත් ඇත්තටම මේක අපි කිසි කෙනෙකුට බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මේක අපි කිසි කෙනෙකුට විරුද්ධව කරන සාකච්ඡාවක් නෙමෙයි. කිසියම් ජනවර්ගයකට හෝ කිසියම් ආගමක හෝ කිසියම් සංස්කෘතියකට කරන විරුද්ධව කරන මේ සාකච්ඡාවක් නෙමෙයි. මේක තමයි සත්‍ය తත්වය. මේක තමයි ප්‍රශ්නය. එතකොට මේ ප්‍රශ්නය විසඳන්න නම් දීර්ඝකාලීනව මේක නීතියෙන් කරන්න බෑ. නීති මගින් කවදාවත්ම මේ වගේ ප්‍රශ්න දීර්ඝකාලීනව විසඳන්න බෑ. මේක తాවකාලික විසඳීමක් කරන්න පුළුවන්. නමුත් ඒක කොච්චර මානුෂීයද කියන ප්‍රශ්නේ ඊළඟට එනවා. මොකද මේක ඉතාමත්ම සංවේදී සංකීර්ණ ප්‍රශ්නයක්. මොකද මේක අපි දන්නවා පවුලක් ගත්තොත් දරුවෙක් ඉපදීම එහෙම නැත්නම් දරුවෙක් හදා වැඩේ ගැනීම කියන එක ඉතාමත්ම සංවේදී තැනක තියෙන කාරණයක්. එතකොට මේක අපිට මේ සත්තුන්ගේ ජනගහනය ගැන කතා කරනවා වගේ අපිට කතා කරන්න බෑ. මේ අපි කතා කරන්නේ මේ මිනිස්යන්ගේ ජනගහනය පිළිබඳව. මිනිස්යාගේ උප්පත්තිය පිළිබඳව මේ කතා කරන්නේ. ඒකින්ද මේක ඉතාමත්ම සංවේදී කාරණයක්. නමුත් මේක සංඛ්‍යා දත්ත හා අනිකුත් තියෙන දැනුම භාවිතා කරලා අපි මේක යම්කිසි තැනකදී අපි කතාවක් කළොත් මම හිතන්නේ මේක කාටවත් ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැ. මේක හරි විදියට අපි දැක්කොත්. ඒ කියන්නේ මේක ඉතාමත්ම හොඳ උචිත අවස්ථාවක් අපේ නායකයින්ට මේ ප්‍රශ්නය ඉස්සෙල්ලම ලෝකයේ ඉතාමත්ම ඍජුව කතා කරන්න පුළුවන් ඉතාමත්ම අධ්‍යාපන තත්වයකින් උසස් අධ්‍යාපන තත්වයකින් යුතු රටක නායකයන් විදිහට මම හිතන්නේ මේක ඉතාමත්ම හොඳ අවස්ථාවක් අපේ නායකයින්ට මේ ප්‍රශ්නය ලෝක ප්‍රජාව වෙත අරගෙන යන්න. එතකොට මේක කොහොමද කරන්නේ කියන එක අපිට මේ වගේ කුඩා සාකච්ඡාවෙන් කරන්න බෑ. මේක විශාල වශයෙන් මේ සාකච්ඡාවකට භාජනය වෙන්න ඕන. ඒ සාකච්ඡාව තුලින් තමයි මේක කොහොමද අපි අධ්‍යාපනය තුලින් මේ ප්‍රශ්නය අපි නියාමනය කරන්න එහෙම නැත්නම් මේක පාලනය කරන්න කියන ක්‍රමවේදයට අපිට ඇතුළත් වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ ප්‍රශ්න විශාල ප්‍රමාණයක් අපේ රටේ තියෙනවා. ඒක හේතුව අර අධ්‍යාපනය යාවත්කාලීන නොවි රටේ ප්‍රශ්න වලට උත්තර හොයන දීර්ඝකාලීන උත්තර හොයන ක්‍රමවේදයක් බවට ඒකපත් නොවි ඉදිරියට යෑම තුළ මේක දෙපැත්තකට ගිහිලා තියෙනවා. අධ්‍යාපනය එකම තැනක පල් වෙලා තියෙනවා. අපේ ප්‍රශ්න සමාජීය පරිවර්තනය සමාජ ආර්ථික පරිවර්තනය වෙන පැත්තකට ගිහිල්ලා තියෙනවා. ඉතින් අද විශාල වශයෙන් මේක පරතරයක් තියෙනවා, මේ ගැප් එකක් තියෙනවා. මෙන්න මේක තමයි අපිට මේ දැන් දැනෙන්න පටන් ගන්න තියෙන්නේ. ඒතකොට මේ සාකච්ඡාවේදී අපි ජනගහන වර්ධනය කියන ප්‍රශ්නය ගැන යම්කිසි සාකච්ඡාවක් කරා. මේකට විසඳුම් නැතුව තව ටික කාලයක් මේක ඉස්සරහට ගියොත් අනිවාර්යයෙන්ම න්‍යෂ්ටික අවියක් ක්‍රියාත්මක වෙනවා. මොකක් හරි
රටක් ගන්න තීරණයක් මත ඒ තුළින් බිලියන ගණනක ජනසංහාරයක් ඉතා කුඩා කාලයක් ඇතුළත වෙන එක මම හිතන්නේ කිසිම කෙනෙකුට වළක්වන්න බෑ. ඒත් මේ වගේ අපි තවත් මේ වගේ අපි අධ්‍යාපනය තුළින් විසඳිය යුතු ප්‍රශ්න පිළිබඳ සාකච්ඡාවකින් අපි නැවත හමු වෙන තෙක් අයුබෝවන්.